දෙන්න එපා. මගේ දුකින්දට දන්නේ මමයි. දෙයියෝ බුදු උඹලට පාපයක් නෙමෙයි මේක. හැබැයි උඹලට ලැබෙනවා. ලැබෙනකම් මම බලන්න. මම කෙනෙක්ගේ දුක වෙන කාගෙත් නෙමෙයි. 10 මාසයක් වඩේ තියාගෙන එළියට දාපු අම්මා මේ කියන්නේ. මට මේක වැඩි දෙයක් කියන්න නෑ පුතේ. අද රැට මම කරුණත් තමයි. ආවේගයට ආපු වචන මම පිටකෙලා. දැන් මෙච්චර කාර්යයක් එළියට කවදාවත් ආවේ නෑ. මාධ්‍යට ආවේ නෑ. දරුවෝ 3 දෙනෙක් හමුදානවා. ඒ මම විහාර මාධ්‍යෙ නෙමෙයි. ඒගොල්ලෝ ආසාවෙන් දක්ෂතාවයෙන් සතිය ඒකාශි කරලා ඒකට කියලා මම ඇරියේ. උපන් ජාති ඊට පස්සේ එක අම්මා කෙනෙක් දරුවෝ දෙන්නේ හදාගෙන දෙන්නේ නෑ. දෙන්න එපා. මගේ දුකින්දට දන්නේ මමයි. දෙන්න එපා. ඔයගේ කාලකට යන්න ගහන්න වෙනවා. නෑ කප් සමුදාවේ මෙච්චර වැඩ කරපුවා මෙච්චර ජීවිතක අද අපි මේ පය ගහලා ඉන්නේ ඇයි? ඒවල බුද්ධයන්සේ දීපු තොරතුරු වලට යුද්ධෙක වැඩ කළේ. එහෙම නැත්නම් මේ යුද්ධෙට ඉස්සරහට ගියාට වැඩ වෙන්නේ නැහැ. මගේ දරුවා කවදාකවත් යා ප්‍රශංසාවට කැමති කෙනෙක් නෙමෙයි. හැංගිලා වැඩ කරපු. කොහේ හරි ගියාම පින්තූරයකටවත් ඉන්නේ. මමත් එයාත් එක්ක හිටියා ෆ්‍රාන්ස්වල. එයා ගිහිල්ලා හිටියනේ අවුරුද්දක් හිටියා. ඔය හැම දරුවෙක්ම මගේ ළඟට ඇවිල්ලා වැඳලා යන්නේ. 3 දෙනෙක්ගේ හම්දාවේ 3 දෙනෙක්ගේ දරුවෝ එනවා. බක්කටක් මුදී මම මේ අද්දකින් ඇරලා නැහැ. මාතේමයි මගේ මහත්තයාත්. අපි යන විස්තර ඕනනම් උදේ කොට ආවට මං ඉන්න වටේම මිනිස්සුන්ගෙන් අහන්න මමී කොහොමද ළමයි හිටියේ. මට බෑටත් මට ඇහෙනවා. මමී කියාගෙන එනවා. මම රෑ 2ට 3ට දොර අරිනවා මම පුතේ කියලා. පස්සේ තමයි මතක වෙනවා පුතා ඉන්නේ එහෙම කියලා. මිනිස්සු අන හිතේද ඉන්නේ. අනේ අයියෝ ඔබලා නිකන් ඉන්නේ කියලා. කාටද කතා කරන්නේ? මේව සාධාරණද? දෙයියෝ බුදු මුහුණට පොඩ්ඩක් මේ සමාවෙන්න මේ ඕ මේ සල්ලි අම්මා මගේ ආවේගේ අද රැට ගිහිල්ලා මම මැරුණත් මම 70 ගණන් වල අන්තිම කාලේ මේ ඉන්නේ. මම මෙච්චර වයසට ගෙන්නේ. මේ රටක් හන්නකොට අම්මා කොහොමද ඉන්නේ? නේද හැමදාම යුද්ධ දවසක ටීවී එක බලනවා එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා එන්නේ මගේ පුතා ඉන්නේ. එයාට තමයි ලිස්ට් එක එන්නේ. දැරිච්ච මිනිස්සු. ඒ පුතා කමාන්ඩෝස් වල. මුළු ප්ලාටුන් එකම ඉවර වුණා. එයායි බැටරේ තව එක්කෙනෙක් තමයි බේරුනේ. එයාගේ පණ හැෙන්නේ. මම මේවා කියලා නිකන් වෙලඳ මේ වැඩක් කරනවා නෙමෙයි. ඒ හැම දුකක්ම ඉවසගෙන හිටියේ. ජීවිතේ අවුරුදු 30ක් යුද්ධ කළා. ඒ 30ම මගේ මොනම ධර්ම කාර්යය. අපි මල්ලන් ඉස්කෝලේ ගිහිල්ලා ඔක්කොම කරලා හොඳට හදලා හැදෙන්න හොඳ ගුණධර්ම ආරක්ෂා කරන්න හැම මිනිහටම උදව් වෙන්න පුළුවන් අවස්ථාවක තමන්ට පුළුවන් වචනෙන් හරි මිනිහෙකුට උදව් කාටත් එහෙමයි. ඉතින් එහෙම හොඳ නැත්තේ හැදිච්ච දරුවෝ මේ වගේ නිකන් අපරාධකාරයෝ වගේ බත් එකට මේවා දාලා අනේ මට දුකයි කියන ගෙදර බල්ලට වලට වැඩි අපි සලකනවා. රුපියල් 50000ක් 60000ක් කරනවා අපි ආරක්ෂා කරන බල්ලව අපි මේ ගෙදර ඉන්න බල්ලෝ දෙන්නේ. මගේ පුතාට එහෙම වුණේ එකගෙන මට නම් කියන්න දෙයක් නැහැ. දෙයියෝ බුදු උඹලට පාපයක් නෙමෙයි මේක. හැබැයි උඹලට ලැබෙනවා. ලැබෙනකම් මම බලන්න. මම ලැබුණත් ගමන්නේ ඔයගොල්ලෝ ඔක්කොම සාක්ෂි. මගේ දරුවට මේ කරන දේ ශානි අබේසේ කරලා මම යතනදී කිව්වා. එයා එකපාරට කිව්වේ අනේ දේවත්වයෙන් සලකන්න ඕන මිනිස්සෙක්. එයා ඉන්නකොට ඔය පුටුවේ අපිට වැඩක් කරගන්න බෑ. ඒ නිසා එයාව ගෙමින් අයින් කරන්න. ඒ කියන්නේ රටට සේවය කරන මිනිහ අයින් කරලා ඒගොල්ලෝ බෑගෙන ඒගොල්ලෝ දැහැගන්න. එහෙම නෑ මගේ දරුවෝ. අම්මා කියන දේ රටම දන්නවා. ඔය ඉතින් දැනගත්තට වැඩක් නෑ. මේ පාලක කරන්න ඩයස්පෝරාවට මොනවාද? දැන් අල්ලගෙන යන්න කියන්නේ මම ඊට වැඩිය දේවල් කියනවා. ඩයස්පෝරා. අනේ පුතේ ඕගොල්ලන්ට පින් සිද්ධ වෙනවා. මගේ දරුවා වෙනුවෙන් මේ වගේ අම්මා ගිහින් ඔය දෙලින් පුතා. කියන්න මං ඇවිල්ලා ආවේ යට පුතාට මම නිතරම ටීවී එකේ දකිනවා. අපිට කරන්න බැරි දේ ඕගොල්ලෝ කරේ. ඒ නිසා පුතේ ඕගොල්ලන්ට දෙවි පිටයි බුදු සරණයි මේ දුක අම්මා කෙනෙක්ගේ දුක වෙන කාගෙත් නෙමෙයි. 10 මාසයක් වඩේ තියාගෙන එළියට දාපු අම්මා මේ කියන්නේ. මට මේක වැඩි දෙයක් කියන්න නෑ පුතේ. අද රැට මම කරුණත් නෑ අම්මා උදාහරණයක් බැරිනත් ඕන දේ මම කළා. අම්මා මේ පැත්තට හැරෙන්න එන්න මේ මං ගිහින් අරගන්නවා. එන්න. හරි හරි.
හරි. ආයෙත්